Hi my cuties! මට මතකයි මීට අවුරුදු 3කට කලින් ඔය වගේම මට මේක කරගන්න පුළුවන් වෙයිද මම බලාපොරොත්තු වෙන රිසල්ට් එක මට ලැබෙයිද මං ආස යුනිවර්සිටි එකට මට යන්න පුළුවන් වෙයිද කියලා හිත ඔයාලා වගේම ඔහොමම හිටියා. හැබැයි එදයි අද අතර ලොකු වෙනසක් තියෙනවා මගේ. මම ආසම කැම්පස් එකේ ඒ කියන්නේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන් යන්න පුළුවන් හොඳම කැම්පස් එකේ ජපුර යුනිවර්සිටි එකේ කරන්න පුළුවන් හොඳම ඩිපාර්ට්මන්ට් එකට අද මම තේරිලා ඉන්නවා. ඉතින් මට හොඳටම විශ්වාසයි මේක බලන ඔයා අද ඔයාලගේ හිතේ තියෙනවා ඇති මට මේක කරගන්න පුළුවන් වෙයිද මගේ උපරිමය මට දෙන්න පුළුවන් වෙයිද මම බලාපොරොත්තු වෙන රිසල්ට් එක මට එයිද කියලා ඔයාලගේ හිතේ තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලට මට වගේම තව අවුරුදු 3කින් නෙවෙයි මං කියන්නේ තව අවුරුදු කිහිපයකින් ඔයාලටත් මේ වගේම දෙයක් කියන්න තියෙයි. මං ඒ කාලේ බයේ හිටියා එහෙම තමයි මේ ඒ වුණාට මම බලාපොරොත්තු වෙන රිසල්ට් එක මට ආවා කියලා. ඒ නිසා බය වෙන එක සාමාන්‍ය දෙයක්. මම කියන්නේ බය වෙන්න එපා කියලා. මොකද බය වුණොත් හොඳයි මේ කාලේ බය වෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද බය වුණොත් තමයි ඔයාලා තව වැඩ කරන්නේ. මට මෙච්චරක් කෙරිලා මදි මේ ටික මට තාම කව වෙලා නැහැ. ඒ නිසා තමයි බය හිතෙන්නේ. ඔයාලට බයක් නැත්නම් ඔයා වැඩ කරන්නේ නැතුව අල්තරලා දාලා ඉන්නවා. ඒ නිසා ඉතින් මේ දවස්වල බය වෙන එක ස්ට්‍රෙස් එක වෙන එක සාමාන්‍ය ළමයි. හැබැයි ඕනකට වඩා වැඩි ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. එතකොට එක්සෑම් ටයිම් එකේදී ඔයාට ස්ට්‍රෙස් වෙලා ඔයා පාඩම් කරපු දේවලුත් අමතක වෙනවා. ඒ නිසා මේ දවස්වල පොඩ්ඩක් හැම දෙයක්ම මැනේජ් කරගන්න බලන්න. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ඔයාලට තියෙන තව සති දෙකක් වගේ කාලයක් නේ මම මොනවාද මේ සති දෙකක් වගේ කාලයක් තියෙද්දි එක්සෑම් එකට කලේ කියන එක ගැන. ඉතින් මම ගැන දන්නේ නැති අයට මම 2022 A-level batch එකෙන් කොමර්ස් ස්ට්‍රීම් එකෙන් තමයි A-level කලේ. මගේ district rank එක 18 island rank එක 122 වගේම මගේ Z-score එක 2.1යි මතක නැහැ 2.1 ගානක් ළමයි. කොහොම හරි මේ මට ලොකු ආසාවක් තිබුණා 2.1 ගාන පන්නලා ගන්න එක. ඉතින් මේක බලන ඔයාලටත් මොන හරි ආසාවක් ඇති district එක මම මෙන්න මේ 20 ඇතුළත ඉන්න ඕනේ. island මගේ rank එක 200 ඇතුළත ඉන්න ඕනේ. අන්න ඒ වගේ දේවල්. ඒ නිසා හීන අතාරින්න එපා. මේ තියෙන ටික දවසක් වුණාට අන්තිම මොහොත වෙනකන් අල්ලගෙනම ඉන්න. අපි අන්තිම තප්පරේ වෙනකන් මේ කොහොමත්ම නවත්තන්නේ නැහැ. ඔයාලගේ හීන ඉෂ්ට කරගන්න තාමත් කාලයක් ඔයාලට හොඳටම තියෙනවා. තාම එක subject එකක්වත් ඔයාලගේ ඉවර නැති නිසා. ඉතින් මට හොඳටම තේරෙනවා එදා මට දැනුණ දේවල් ඔයාලට අදත් දැනෙනවා ඇති කියලා. ඉතින් සමහර කට්ටියට ප්‍රශ්නයක් ඇති මොනවාද මේ දවස් ටිකේ මම කරන්න ඕනේ මොනවාද මම බලන්න ඕනේ කියලා. ඉතින් මම මීට අවුරුදු නෙමෙයි මීට මාස 2-3කට මාස 6ක් තියෙදි මාස 3ක් තියෙදි කිව්වා මේම පාඩම් කරන්න මේ දේවල් කවර් කරගන්න පාස් පේපර්ස් කරන්න එහෙම කියලා. දැන් ඉඳලා මම ඒක කියන්නේ නැහැ. මොකද දැන් ඒ දේවල් ඔයාලා ඉවර කරගෙන තියෙන්න ඕනේ. මොනවාද ඔයා මීට අවුරුදු 2කට කලින් කළේ? 2කට කලින් නෙවෙයි 2 ඇතුළත මොනවාද ඔයා කළේ කියන එක මත තමයි ඔයාගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ. ඔයා තමයි ඔයාගේ රිසල්ට් එක තීරණය කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා ඔයා කරපු දේවල් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් මම හිතනවා මේ වෙද්දිත් ඔයාලගේ තියරි කවර් කරලා රිවිෂන් කවර් කරගෙන පාස් පේපර්ස් කරලා සහ මොඩල් පේපර්ස් එහෙම කරලා ඉවර ඇති කියලා හිතනවා මම. මොකද මම ඒ වගේ හොඳ රිසල්ට් එකක් ගන්න මුල ඉඳලම වැඩ කළා. එහෙම නැතත් අන්තිම මාස 6 පවා වැඩ කරලා මේ වෙද්දි වැඩ ඉවර කරගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා. මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා ඉතින් මම හිතනවා ඔයාලා අර දේවල් ටික කවර් කරගෙන ඇති කියලා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ තව සති දෙකක් වගේ කාලයක් නිසා ආපහු A to Z මුල ඉඳලා ඒ ටික පාඩම් කර ඉඳලා කිසිම තේරුමක් නැහැ. දැන් අපි කරන්න ඕනේ ඒ දේවල් ආපහු රිවයිස් කරන එක. සහ අර අපි කලින් පාස් පේපර්ස් වගේ දේවල් කරනවානේ. ඉතින් ඒ පාස් පේපර්ස් වල මම නම් ගොඩක්ම කළේ වැරදිච්ච දේවල් ඒ වෙලාවෙම රවුන්ඩ් කරලා මට මොනවා හරි ඒ වෙලාවෙ ඉගෙන ගන්න දෙයක් තිබුණා නම් අලුතින්ම මම ප්‍රශ්නයක් දැක්කම නැත්නම් මාකින් එකේ හොඳ උත්තරයක් තියෙනවා නම් මම ඒ දේවල් ඒ කරන කාලෙම මාක් කරගත්තා. ඉතින් මේ අන්තිම කාලේ මම කළේ ඒ වගේ වැදගත් දේවල් බලපු එක. මොකද දැන් අර ඔයාලා හරි ඔයා 2025 ලෙවල් කරන කෙනෙක්නේ 2027 ලෙවල් කරන කෙනෙක් වගේ ආපහු මුල ඉඳලා නෝට් එක බලලා කිසිම තේරුමක් නැහැ. මොකද එක්සෑම් පේපර් එකක් ලේසි වෙන්නේ නැහැ. මම අවුරුදු දෙකක් වගේ කාලයක් දීලා ඔයාලට දෙන පේපර් එක කොහොමත්ම ලේසි වෙන්නේ නැහැනේ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ඕන ප්‍රශ්නකට උත්තරයක් ලියා ගන්න පුළුවන්. ඒ නිසා බේසික් දේවල් පාඩම් කර ඉඳලා තේරුමක් නැහැ. දැන් අලුත් ප්‍රශ්න හොය ඒවට උත්තර ලියන විදිහ සමහර දේවල් තියෙනවා. අපි ලියන උත්තර වැරදි. දැන් අපි පාඩම් කරලා තියෙන දේ තමයි ලියන්නේ. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ වෙනම විදිහකට. අනේ ඒ වගේ දේවල් අපිට පාස් පේපර්ස් කරද්දී එහෙම මේ හම්බ වෙනවනේ මොඩල් පේපර්ස් කරද්දී එහෙම මම වෙනම පොතක් තියාගෙන හිටියා. ඔය මොඩල් පේපර්ස් වල අලුතින්ම හම්බ වෙන ප්‍රශ්න සමහර දේවල් ටියුට් වලත් නැහැ. එතකොට ඒ වගේ දේවල් ලියන්න මම වෙනම පොතක් තියාගෙන හිටියා. ඉතින් ඔයාලත් ඒ විදිහට මොන හරි පේපර් එකක් කරද්දී විවරණ ලිව්වා නම් ඒ වගේ වැරදිච්ච දේවල් බලන්න මේ දවස් ටික ඉතින් ගත කරන්න. ඉතින් මම නම් හිතන්නේ ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ. සහ ඒ දේවල් කරන ගමන් ඉතින් ආපහු සිලබස් එකත් කවර් කරගෙන යන්න.
තාමත් ඔයාලට සති දෙකක් තියෙනවා කියවනේ. මේ තියෙන පළවෙනි සතියවත් ඔයාලට මේ තියෙන වැඩ ටික ඉවර කරගන්න. තාමත් පාස් පේපර්ස් කර කර ඒව කර කර ඉන්න ටයිම් එකක් ඉතින් නැහැ නේ ළමයි. ඒ නිසා තාමත් සතියක් තියෙනවා. ඒ සතිය ඇතුළතවත් පාස් පේපර්ස් කරලා ඉවර කරගන්න. සහ ඉතුරු සතිය තියාගන්න ඔයාලට තියෙන පළවෙනි සබ්ජෙක්ට් එක බලන්න. එතකොට ඒකම බලන්න පුළුවන්. සහ මේ සතිය පොඩ්ඩක් අර එක්සෑම් මන්ත් එකේ මැද වගේ තියෙන දැන් මුලේ ඔයා කොහොමද දවස් 5ක විතර තියාගෙන බලනවා. හැබැයි අර එන්න දෙවෙනියට තියෙන සබ්ජෙක්ට් එක තුන්වෙනියට තියෙන සබ්ජෙක්ට් එක ඉතින් බැලෙන්නේ අර සබ්ජෙක්ට් අතර තියෙන ගැප් තියෙන දවස් ටිකේ විතරයි. ඒ නිසා ඒ දේවල් මේ දවස්වල බලන්න. සහ තව සතියක් තියෙනවනේ. ඒ සතියේ පළවෙනියටම තියෙන සබ්ජෙක්ට් එක ගැන හොඳටම අවධානය දීලා වැඩ කරන්න. සහ අර තියෙන එක්සෑම් මන්ත් එකේදී සබ්ජෙක්ට් අතර තියෙන ගැප් එකේදී කරන වැඩ දැන් ඉඳලම ප්ලෑන් කරන්න ළමයි. එතකොට එකක් කරලා ඉවර වෙලා ඔයාගේ හිතේ තියෙනවා මේ ටික මම මේ දවස්වලදී මේ කරලා ඉවර වෙන්න ඕනේ. ප්ලෑන් එකකට වැඩ කරන්න. ඉතින් කොහොම හරි මේක කරගන්න තමයි ඕනේ. ඉතින් මම හිතනවා පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා ළමයි මේ අතාරින්න එපා. අනේ අතාරින්න නම් කොහොමත් මේ පායක සබ්ජෙක්ට් එකක්වත් තාම ඔයාලගේ කීයටවත් ඉවර නැහැ. තාම එකක්වත් ලියලා ඉවර නැහැ. එකක් ලිව්වට පස්සේ නම් අයියෝ මට මේක හරියට කරගත්තේ නැහැ. ඉවරයි මම කියලා හරි හිතන්න පුළුවන්. දැන් තාම එහෙම නැහැ. ඒ නිසා ඔයාලට තාම තියෙනවා ගොඩ යන්න chance එකක්. ඉතින් පුළුවන් තරම් හොඳට ඉතින් කරගන්න තමයි ඕනේ. ඉතින් 2025 එළවල යන ඔයාලට මේ තව මගේ WhatsApp group එකේ කට්ටිය මට එවපු ඔය papers තියෙන link එහෙම අහලා description එකේ දාන්නම්. ඉතින් ඔයාලට මේ short note නැත්නම් මොනවාද model papers ඒ වගේ දේවල් තාමත් හොයාගන්න නැත්නම් ඒ දේවල් ඉතින් use කරන්න කොහොම හරි මේ දවස්වල කරන්න පුළුවන් හොඳම දේ ඔයාගේ මතකය අලුත් කරගන්න එක වගේම හොඳට paper practice වෙන එක. මොකද practice වුණොත් තමයි ඒ වෙලාවේ ගිහිල්ලා හොඳට paper එක ලියන්න පුළුවන් වෙන්නේ. අපි කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. අපිට paper එක හරියට ලියා ගන්න බැයි නම් ඒ time එකේදී ඒ කියන්නේ ඔයාලා අවුරුදු දෙකක් ඉගෙන ගත්තට ඔයාලට subject එකක perform කරන්න හම්බ වෙන්නේ පැය 5ක්. ඒ කියන්නේ second paper එකට පැය 3යි සහ first paper එකට පැය 2යි. ඔන්න ඔය පැය 5 ඇතුළත ඔයා මොනවද කරන්න කියන එක මත තමයි ඔයාගේ result එක ඉතින් තීරණය වෙන්නේ. ඒ නිසා ඉතින් ළමයි past papers, model papers කරන්න පුළුවන් හැම paper එකක්ම අලුත් ප්‍රශ්න කරන්න. ඉතින් හොඳට කරන්න පුළුවන් ඉන්න කියලා මම ඉතින් හදවතින්ම සුබ පතනවා. සහ මේ ඉතින් කොහොමද හොඳට කරන්න ළමයි. එහෙනම් අදට ගිහින් ඉන්න. බයි බයි.